පුතේ මං කී සැරයක් කියන්නද? ඔය සම්බන්ධය අපිට ගැලපෙන එකක් නෙමෙයිනේ. උඹට ඊට වඩා හොඳ තැනකින් පෙළවහක් කරගන්න පුළුවන්. මාව විශ්වාස කරන්න. මම හොයලා දෙන්නම් උඹට හොඳ තැනකින්. ඔය කෙල්ල අපේ පවුලට ගැලපෙන්නේ නෑ. මං කොහොමද අම්මේ එහෙම කරන්නේ? මං අවුරුදු ගාණක් ආදරය කරපු කෙල්ලනේ. ඒ කෙල්ලට මට එහෙම කරන්න හිත දෙන්නේ නෑ. අනිත් එක මේක මේ දුරගිය සම්බන්ධයක්. එහෙම අම්මට ඕන විදිහට නවත්තන්න බෑ අම්මේ. හැබැයි පුතේ උඹ මේක නැවැත්තුවේ නැත්තම් ආය මේ අම්මා නෑ කියලා හිතාගනි. මාත් ඔය කොහෙට හරි ගිහින් වස කුප්පියක් බීලා මැරෙනවා. ඇයි යකෝ මම මේ ළමයි හැදුවේ මේව බලන්නද? උඹට හොඳ තැනකින් පෙළවහක් කරලා දෙන්නනේ මමත් හීන දැක්කේ. අම්මා ඉතින් මොකටද මගේ කසාද ගැන හීන දැක්කේ? ඒක තීරණය කරන්න ඕනේ මමනේ. ඒවා අම්මා තීරණය කරලා හරියනවද? අම්මා නම් කියයි ඒ කෙල්ල කොච්චර හොඳයිද? කොච්චර මට ආදරෙයිද? අනේ ආදරේ කන්නද බං? අර මම බල්ලා තියෙන තැන කොච්චර හොඳයිද? හොඳට සල්ලි මුදල් තියෙනවා. අපේ පවුලටත් ගැලපෙනවා. ඒ වගේද අර කෙල්ල කිසිම වැදගත්කමක් නැහැ. සල්ලි මුදලුත් නැහැ. හරියට දෑවක් දක්වත් ලැබෙයි කියලාද? අර කෙල්ලගෙන આવොත් නම් පුතේ උඹට ඇතෙක් බරට දෑවැද්දක් නම් හම්බ වෙයි. හොඳට සල්ලි තියෙන පවුලක්. ඒ නිසා මේකට කැමති වියක්. නංගි මම මේ හම්බ වෙන්නමයි හිටියේ. හොඳටම දන්නවනේ අපේ පවුල් දෙක ගැලපෙන්නේ නැහැ කියලා. එහෙම තියෙද්දි උඹලගේ කෙල්ල අපේ කොල්ලගේ කරේ ගහන එක හරිද? කිසිම ගැලපීමක් නැති පවුල් දෙකක්නේ. උඹලා කවුද අපි කවුද? මන් දන්නවා මහේල මේක හරි අමාරු තීරණයක්. ඒත් අපිට වෙන කරන්න දෙයක් නැහැ. ඔයාලගේ අම්මගේ හිත රිද්දන්න මට බෑ. මගේ අම්මගේ හිත රිද්දන්නත් මට බෑ. ඒ නිසා හොඳම දේ අපි දෙන්න වෙන වෙන එක. ඔයාට පිස්සුද සාරදා? මං ඔයාත් එක්ක යාළුනේ ඔයාව අතාරින්න බලාගෙන නෙමෙයි. ඒ නිසා මට මේ දේ නම් කොහොමවත් කරන්න බෑ. වෙන විකල්පයක් නෑ මහේල. තියෙන එකම විසඳුම අපි දෙන්න වෙන වෙන එක. මං ඔයාට ආදරේ නැතුව නෙමෙයි. ඒත් මට බෑ මං හින්දා තව කෙනෙක් රිද්දනවට. ඔයාගේ අම්මා මට වඩා වටිනවා ඔයාට. ඒ නිසා එයාව සතුටින් තියන්න. මං දන්නවා ඔයාට වෙන කෙනෙක් බඳින්න වෙයි. ඒත් කමක් නෑ ඔයා සතුටින් ඉන්න. අනේ අපේ මගේ ලේලිගේ ලස්සන බලන්නකො හරියට රූපරාජිනියක් වගේ. පුදුම ලස්සනන්නේ තියෙන්නේ. අපේ කොල්ලගේත් වාසනාව. අහලගම් හතකවත් නෑ මේ වගේ ලස්සන කෙල්ලෙක්. කෝ මගේ උදේ තේ එක. මං කොච්චර කිව්වද මං උදේ නැගිටින්න කලින් මගේ තේ එක ඇඳ ළඟට ඕනි කියලා. තව වෙනතුරු මගේ තේ එක ඇඳ ළඟට ආවේ නෑ. අනේ දුවේ ඇයි මේ කෑ ගහන්නේ? මොකද වුනේ? තේ එකක් ඕන නම් මං හදලා දෙන්න. ඒත් ඇයි මේ කෑ ගහන්නේ? මං හිතුවේ දුව මටත් එක්ක තේ හදයි කියලා. ඔයාටත් එක්ක තේ හදන්න මේ මම? ඔයා හිතුවද මට පිස්සු කියලා? මට මේ එක එක ගෑනුන්ට තේ හදන්න ඕනේ නෑ. යනවා ගිහින් මට තේ එකක් අරන් එනවා. අර ඒ පාර වැටිලා නේද? කලන්තයක්ද කොහෙද? අනේ මන් දන්නේ මේ වයසක අය නම් පුදුම විදියට කලන්තේ දදා වැටි පුළුවන් වැඩ කරන්න ඕනේ එක්ක යන්න ඕනේ මහලු නිවාසයකටවත්. මොකටද මේ ගෙවල් අස්සේ රිංගගෙන ඉන්නවත් දන්නේ. අනේ දෙයියනේ මට වුණු දෙයක්. මම හිතුවේ නෑ මේ කෙල්ල මෙච්චර දරුණුයි කියලා. අනේ බලන්න මගේ කොල්ලා කොහොම ගීද මේ කෙල්ලත් එක්ක. හරියට යකින්නියක් වගේ. අනේ අර සාරදාදුව කොච්චර හොඳයිද අප්පා. මේ එන්නේ. අද මහේල එනවා. මහේල එන්න කලින් ඔහේ මේ ගෙදරින් යන්න ඕනේ. බලනවා මේ ගෙවල් දොරවල් වල හැටි හැම තැනම බෙහෙත් කඳයි. අනේ දුවේ මං කොහේ කියලා යන්නද? මට ඉන්න එකම ළමයා මගේ පුතානේ. මං පුතා ළඟ ඉන්න නැතුව වෙන කොහේ යන්නද?
ඇයි ඔය ඕන තරම් මහලු නිවාස තියෙන්නේ? ඒ වගේ එකට යන්න. මෙතන මට ඉන්න දෙන්න එපා වද නොදී. ඔයා මේ හිටියොත් ඔයාගේ පුතාට වෙන්නේ කවදා හරි ඔහෙට උන දෙයමයි. ඒ නිසා පුතා ගැන හිතලා හරි මේ ගෙදරින් යනවා. හැබැයි පුතාට මේ ගැන කියලා තිබ්බොත් මං බලා ගන්නම්. පුතාවත් මං ආයේ ඉතුරු කරන්නේ මං කවදාවත් හිතුවේ නෑ ඔය ළමයා මේ වගේ කෙනෙක් කියලා. මං හිතුවේ මාවයි පුතාවයි හොඳින් බලාගයි කියලා. ඒත් කවදාවත් එහෙම දෙයක් නම් වෙන පාටක් නෑ. දුව ඇයි ඔච්චර නපුරු වෙන්නේ? මං දුවට කරපු වැරද්ද මොකද්ද? මං කැමති දුවත් එක්ක හොඳින් ඉන්න. ඔයා මාත් එක්ක හොඳින් ඉන්න කැමති වුණාට මට කරන්න දෙයක් නෑ. මොකද මම නම් කැමති නෑ ඔයත් එක්ක හොඳින් ඉන්න. මොකද මට ඔයාව දැක්කහම නිකන් අප්පිරියයි. මං කැමති නෑ වයසක අයට. ඒ නිසා වහාම මෙතනින් යන්න. මහේල එන්න කලින්. අනේ දුවේ මං කියනවා නම් මං කොයි හරි යන්න. ඒත් මට එකපාරක් මගේ පුතාගේ මූණ බලලා යන්න ඉඩ දෙන්න. අනේ දුවේ තරහ වෙන්න එපා. මට එකපාරක් ඒකට අවස්ථාවක් දෙන්න. මං ආයේ කිසිම දෙයක් දුවගෙන් ඉල්ලන්නේ මහේල එනකන් තියාගත්තොත් ඔහේ මහේලට මේ හැමදේම කියයි. ඊට පස්සේ මහේල මාව තමයි එලවන්නේ. අනේ මං එහෙම කරන්නේ නෑ දුවේ. මං එහෙම කරන්නේ නෑ කීයටවත්. අනේ මට එක අවස්ථාවක් දෙන්න. ඔයා මාත් එක්ක කට ගහගෙන එනවා හොඳටම වැඩි. ඔයා දන්නවනේ මං කවුද කියලා. වහම යන්න මේ ගෙදරින් යන්න. අම්මා නැද්ද? අම්මවමත් දැක්කෙම නෑනේ. දැන් මං ඇවිල්ලත් ගොඩක් වෙලා. තාම අම්මා එළියට ආවේ නෑනේ. අම්මා කොයි හරි ගිහින්ද? වෙනදටනම් අම්මා එහෙම නෑ. මං එනකම් මඟ බලාගෙන ඉන්නේ. අද මොකද දන්නේ නැත්තේ? අසනීපයක්වත්ද? ඔයා පොඩ්ඩක් බැලුවේ නැද්ද? අනේ බලන්නකො මහේල අම්මා මටත් බැනලා ගෙදරින් ගියා යන්න. මාත් එක්ක අම්මට ඉන්න බෑ කියලා අම්මා මට හොඳටම බැන්නා. ඊට පස්සේ අම්මා ගිහින් යන්න. මට ගෙදරින් යන්නම කිව්වා. මට ඉතින් ඔයාව දාලා යන්න බැරි හින්දා මං කාමරේට වෙලා හිටියා. මං ඒ ඉන්න ටිකට අම්මා ගෙදරින් ගිහින් මහේල මට හොයාගන්න නෑ අම්මා කොහෙද ගියේ කියලා. මං හැම තැනම හෙව්වා. හැම තැනටම කෝල් කරා. ඒත් කිසිම තැනකින් අම්මා නෑ කියනවා. අනේ මන්ද අම්මා එන්නේ නැති වේද දන්නේ මහේල. බලන්නකො මේ අම්මත් කරන වැඩ. මං අම්මට හොඳට සැලකුවා. මොකක්? අම්මා එහෙම දෙයක් කරාද? අනේ මට විශ්වාස කරන්නත් බෑ අම්මා එහෙම දෙයක් කරා කිව්වම. ඇයි අම්මා මෙහෙම හිතුවක්කාර විදියට හැසිරෙන්නේ? අම්මට මං එනකන් ඉන්න තිබ්බනේ. මං එහෙනම් මේ හැමදේම විසඳනවනේ. ඇයි අම්මා ඔහොම තීරණයක් ගත්තේ? දැන් ඉතින් අම්මව මං කොහෙන් කියලා හොයන්නද? අම්මට එහෙම යන්න තැනකුත් නැහැ. ඉන්න තැනකුත් නැහැ. එයා කොහෙද කී කියලා මට හිතා ගන්නත් බෑ. දැන් අපි කොහොමද අම්මව හොයන්නේ? අම්මා ළඟපාත ගෙදරක ඉන්න වෙන්නත් බෑ. මොකද එයා ළඟපාත ගෙවල් වල කතා කරන්නේ නැහැ. අම්මා කියලා ගියා අම්මා ගැන හොයන්න එපා කියලා. එයා ගැන හෙව්වොත් එහෙම එයා මොන හරි කරගෙන මැරෙනවා කිව්වා. ඒ නිසා මහේල අපි හොයන්න නැතුව ඉමු නේද? මොකද අම්මගේ ජීවිතේ අපිට වටිනවනේ. අම්මා ඉන්න තැනක සතුටින් ඉඳී. දුවේ අනේ දුවේ මට හරි බඩගිනි. මට තියනවා නම් කන්න මොන හරි දෙන්නකෝ. අනේ මේ මහේලගේ අම්මා නේද? අනේ ඇයි නැන්දේ මේ? මොකක් හරි කරදරයක්ද නැන්දට? අනේ බලන්නකො දුවේ අර අලුතෙන් ආපු ලේලි මාව පන්නලා දැම්මා. මට මේ යන්න තැනක්වත් නැහැ. කන්න බොන්න දෙයක්වත් නැහැ. මං හරිම අසරණ වෙලා ඉන්නේ. මං දන්න කෙනෙක්වත් නැහැ මේ පැත්තේ. මට යන්න තැනක්වත් නැහැ. මට හරිම බඩගින්නක් ආවා. අනේ අපි යන්න නැන්ද ගේ ඇතුළට. නැන්දට ඕන කාලයක් මේ ගෙදර ඉන්න පුළුවන්. නැන්දට කන්න බොන්න අඳින්න මට දෙන්න පුළුවන්. නැන්ද හිතන්නකො මේක නැන්දගම ගෙදර කියලා.
අනේ ඔයා කොච්චර හොඳ දුවෙක්ද? ඇයි මම මේ මෙච්චර හොඳ දුවෙක් නැති කරගත්තේ? අනේ මං ලොකු වැරැද්දක් කරා. මට ආයේ කවදාවත් ඒ වැරැද්ද හදන්න බැරි වෙයි. මට සමා වෙන්න පුතේ. මං මගේ පුතාගේ ජීවිතේත් විනාශ කරා. මං නම් මහ නරක අම්මා කෙනෙක්. මට තේරෙන්නේ නෑ මම මොනවා කරන්නද කියලා. දැන් ඕවා හිතන්න එපා නැන්දේ. මමත් බොහොම අමාරුවෙන් හිත හදාගත්තේ. කරන්න දෙයක් නැතිකමට. ඒත් දැන් මොනවා කරන්නද? අපි එන දෙයකට මූණ දෙමු. මගේ පුතාගේ ජීවිතේ මං විනාශ කරලා දැම්මා දුවේ. අර කෙල්ල එක්ක මගේ පුතා කොහොම ජීවත් වෙයිද? මගේ කොල්ලා හරි අහිංසකයි. ඒ කෙල්ල යක්ෂණියක් වගේ. අනේ මගේ කොල්ලා කොහොම ජීවත් වෙයිද මන් නැතුව. සමා වෙන්න ඔයාට කරදර කරාට. මං ඔයාට එන්න කිව්වේ පොඩි දෙයක් කියන්න. ඔයාගේ අම්මා ඉන්නේ මල් ළඟ. මේ දැන් අපේ ගෙදර ඉන්නේ. අම්මට පොඩි කරදරයක් වෙලා. ඒකයි අපේ ගෙදර ඉන්නේ. ඔයාට පුළුවන් නම් අපි අම්මව බලන්න යමු. මොනවා? අම්මට කරදරයක් වෙලා? එහෙම වෙන්නේ කොහොමද? අම්මනේ ගෙදරින් ඇවිත් තියෙන්නේ. මගේ මේ බිරිඳත් එක්ක රණ්ඩු වෙලා. ඇයි අම්මා එහෙම ගෙදරින් ඇවිත් තියෙන්නේ? අම්මට මං එනකන් හරි ඉන්න තිබුණනේ. ඊටම අම්මා ඔයාලගේ ගෙදරයි කියලා මම නම් විශ්වාස කරන්නේ. එයා ඔයත් එක්ක තරහින් හිටියේ. ඇයි මේ එයා එහෙම කරන්නේ? එයාට මොනවද වෙලා තියෙන්නේ? මෙතන හිතනවට වඩා ලොකු දෙයක් වෙලා තියෙනවා. ඔයාගේ බිරිඳ තමයි යාව පන්නලා තියෙන්නේ. ඔයාව නැති අතරේ. ඔයා එන්න කලින් එයාව ගෙදරින් පන්නලා. එහෙම තමයි වෙලා තියෙන්නේ. අම්මා හොඳටම අසනීප වෙලා හිටියේ. එයාට මම බෙහෙත් අරන් දුන්නා. දැන් නම් ටිකක් සනීපයි. අනේ හෙමද ඔයාට බොහොම ස්තුතියි. අපි මේ දැම්ම යන් අම්මාව බලන්න. ඔයාත් නගින්න කාර් එකට අපි දෙන්න ඉක්මනටම යමු. ඔයාලගේ ගෙදරට මට ඔයා පාර පෙන්නන්නකෝ. අම්මාව බලන්න ඕනේ මට ඉක්මනටම. ඔන්න ඕකයි මගේ පුතේ උනේ. මට ගොඩාක් වැරදුනා. මං ඔයාලව දෙන්නව වෙන් කරා. ඒ දුක තමයි මට මේ තියෙන්නේ. මට කිසිම දුකක් නෑ. මට දුක හිතෙනවා ඒ දෙන්න වෙන්න උනේ එක ගැන. මේ දුක කොච්චර හොඳද? මට ඇත්තටම ආදරේ කවුද කියලා හොයාගන්න බැරි වුණා. මට සමා වෙන්න ඔයාලා දෙන්නම. මං හිතුවේ නෑ ඔයා මෙච්චර මහ ජරා ගෑණියෙක් කියලා. ඔයාට බැරි වුණා මගේ අම්මටවත් හරියට සලකන්න. බලන්න මගේ අම්මට කරලා තියෙන දේ. ඒ වුණාට ඔයා මට මොකද්ද කිව්වේ? අම්මා අපිව දාලා ගියා කියලා. ඒ වුණාට ඔයා අම්මව එලවලා දාලා. ඇයි ඔයා මෙහෙම කරන්නේ? අනේ මහේල මං එහෙම කරේ නෑ. ඇත්තමයි මාව විශ්වාස කරන්න. අනේ අම්මේ ඇයි ඔයා බොරු කියන්නේ? මං අම්මට එහෙම කරාද? අම්මනේ ගෙදරින් ගියේ. අනේ මහේල මාව විශ්වාස කරන්න. මං එහෙම දෙයක් කරේ නෑ මහේල. අනේ මේ අම්මා බොරු කියන්නේ. ඔයාව මාව විශ්වාස කරන්න. අනේ අම්මේ කියන්නකෝ. ඇයි ඔයා බොරු කරන්නේ මෙහෙම මට? ඔයාට මාව ගෙදරින් යවා ගන්න ඕනේ. අනේ මහේල මේ හැම දෙයක්ම බොරු. ඔයාලගේ අම්මා කුමන්ත්‍රණ කරනවා මාව මේ ගෙදරින් යවන්න. නවත්ත ගන්න. දැන්වත් ඔය බොරුව මං හොඳටම විස්තරේ දැනගෙනයි ආවේ. දැන්වත් ඔය බොරු කියන එක නවත්ත ගන්න. අද ඉඳන්වත් අවංකව ජීවත් වෙන්න බලන්න. ඔයාව මට කොහොමත්ම ගැලපෙන්නේ නෑ. ඒ නිසා ඔයා මේ ගෙදරින් යන්න. මම ඉක්මනටම ඔයාගෙන් අයින් වෙනවා. ඒ වගේම ඔයා මේ ගෙදර ඉන්න ඕනේ නෑ. ඔයාගේ දෙමව්පියන්ට මං ඔයා ගැන මේ හැම දෙයක්ම කියනවා. ඒ වගේම ඔයාට ආයේ මෙහෙම දේවල් නොකරන්නත් මං වැඩක් කරනවා. ඔයා අත තිබ්බේ මගේ අම්මට. අනේ මහේල මට සමා වෙන්න. මං ආයේ කවදාවත් එහෙම දෙයක් කරන්නේ මට මේ පාරට විතරක් සමාව දෙන්න. මං ආයේ කවදාවත් එහෙම දෙයක් නොකර ඉන්න. අම්මවත් හොඳින් බලා ගන්න. ඔයාවත් හොඳින් බලා ගන්න. මාව මේ පාරට විතරක් විශ්වාස කරන්න. අම්මේ අම්මට දැන්වත් තේරෙනවද? සල්ලි තිබ්බා කියලා මිනිස්සුන්ගේ ගතිගුණ වෙනස් වෙන්නේ නැහැ. සල්ලි නැති වුණත් මිනිස්සුන්ගේ ගතිගුණ තමයි වටින්න ඕනේ. අම්මව බලාගත්තේ සාරදා.
අම්මා සාරදාට කොච්චර දේවල් කිව්වද. ඒ වුණාට ඒ කෙල්ලට සල්ලි නැහැ. ඒ වගේම බලන්න සල්ලි මිල මුදල් කියන්නේ අපිට ලබා ගන්න පුළුවන් දේවල්. ඒ වුණාට කවදාවත් කෙනෙක්ගේ අවංකකම, ආදරය, මනුෂ්‍යත්වය කියන දේවල් අපිට සල්ලි වලින් ගන්න බෑ. ඒ වගේම සල්ලි නැති මිනිස්සුන්ගේ ගොඩාක් ගතිගුණ අපේ දුප්පත් මිනිස්සු ළඟ තියෙන්න පුළුවන්. ඒ නිසා මිනිස්සු මනිද්දී සල්ලි වලින්, වත්පොසත්කම් වලින්, කුලමල වලින් බෙදන්න යන්න එපා. අපි හැමෝම මිනිස්සු. ඒ වගේම අපි ගතිගුණ වලින් පොහොසත් වෙමු. ගතිගුණ වලින් පරිපූර්ණ වෙමු. ආදරය විතරක්ම පතුරලා නපුරුකම, වෛරය මේ හැම දෙයක්ම අපි අමතක කරලා තාමු. දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න.